අර විඳින්න ඕන කියන මිත්‍යා මතයත් එක්කනේ. ඒ හින්දා සමහර අය සමහර රටවල් වල විඳීමේ උපරිමයට ගිහිල්ලා ළමයි නැති වෙලා තියෙනවා විනාශ වෙලා. ඊට පස්සේ ලිංගික අවශ්‍යතාවය කියන එක ඉස්සල්ලාම මතුවෙලා ඊට පස්සේ ඒකෙන් ලිංගික අපරාධ සිද්ධ වෙනවා. ඒ හින්දා ඒගොල්ල වෙඩි තියා ගන්නවා මරා ගන්නවා. ඊට පස්සේ ඒගොල්ල තීන්දුව කරනවා මේ නිසා තමයි මේක වෙන්නේ මේ පීඩනය නිසා. ඒ හින්දා අපි මේ ළමයාට ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න හොඳට හරි නරකට හරි කියලා. ඉතින් ඒ ක්‍රමේ අපේ ලංකාවටත් දැන් ඇවිල්ලා තියෙනවා. දැන් ඔය මොනවාද සම විහා සමලිංගික විහායන් ඒ වගේ දේවල්. තා ටික කාලයක් යනකොට සතුන් එක්ක ඒවා ගණන් ගන්න නැතුව යයි සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඔව්. අපේ සංස්කෘතියට අපි හැඩ ගැහෙන්න එපා. අපි මහා සංස්කෘතියක් තිබ්බනේ අපේ හැමෝනේ. ඒකට විඳිනවා කියන එක ඇත්තම සංස්කෘත පරිහානියක් නේ අපිට පේන්න තියෙන්නේ. ඔව්. ඒ පරිහානියෙන් අපි ඔළුව දියුණු වෙන්නේ නැහැ. ඔළුව වර්ධනය වෙන්නේ නැහැ. ඒකට සංවර්ධනයට ලොකු බාධාවක්. මොකද මේ ජීවිතේ මේ අපේ රටේ සංවර්ධනයට බලපාන ඉදිරි අනාගතේ. දැන් බලපානවනේ දැන්. ඒ ඇත්තම බලපෑමක් තියෙනවා. අධ්‍යාපනය කියන එක ඔය අපි ළම 40000 50000ක් විතර එක සැරේ ඉගෙන ගත්තට ළමයි 5000ක්වත් හරියකට විභාගේ පාස් කරන්නේ නැහැ නේ. ලොකු පරිහානියක් තියෙනවානේ. ඉතින් ඒ පිරිහීමට අපි ඇත්තම අපේ සංස්කෘතික රටාව තුළ ළමයි හැඩගස්සනවා නම් ඇත්තම ළමයි හැදෙනවා. ළමයි හරි බයයි. ඒකට ඔව්. මාත් දකින්න එකක් තමයි අපි හවුනේ අපේ මේ රටේ කියන විනය කියන එක නැහැ. විනය නැහැ. සම්පූර්ණ නැහැ. අන්නේ ඒක තමයි අපි කරන්න ඕනේ. විනය ඇති කරන්න. ඔව්. ස්වයං විනයක් ඇති කරන්න. ඔය නුගේකට පැත්තේ අර මගේ පොතක් මුද්‍රණය කරන්න තැනකට බාර දීලා මම පාරේ ඉනනකොට මම දැක්කේ නෑ උඩ තට්ටුවේ ළමයි වගේ පිරිමි ළමයි වගේක් ඉන්නවා. මේගොල්ලෝ මේ මට එන්නේ එක ඒවා කරනවා. මං චුට්ටක් බලා ගත්තා. ඉතින් අර ස්වාමීන් වහන්සේ කෙනෙකුට දැන් එතකොට පිරිසක් එකතු වෙච්ච තැන ස්වාමීන් වහන්සේ නම නිකන් හාස්‍යයට ලක් වෙන තත්යකට මේපත් වෙන්නේ. ඉතින් එහෙම දේවල් තියෙනවා. ඔව්. අද ඉතින් ඇත්තටම අපි මහා ගරුත්වයක් තිබ්බන් දැන් ඉතින් එකට ඉඳගෙන යනවා. එකට එහෙම ගොඩක් අඩුයි ඉස්සරහම හැකියොත් අපි ඒ සීට් එක ස්වාමීන් වහන්සේලා අපි නැගිටලා යනවා. ගුරුවරුන්ට කරු කරන්න ඕනේ. ඒ ගෞරවය කියන එක තියෙන්න ඕනේ. නැත්තම් ඇත්තටම ඒක තමයි අපි අර දැන් අදටත් අපේ ගුරුවරු අපි මග දැක්කහම අපි වඳිනවනේ ආචාර කරනවනේ. ඒ මිනිස්සුන්ටත් බොහොම සතුටක් වෙනවා. මෙච්චර වයස ගිහිල්ලත් අපි ඒගොල්ලන්ට ගරුත් කරනකොට මේ බොහොම හැඟීමක් එනවා. ඒ අනිත් එක ඒ ශිල්පයේ හාමුදුරනේ ළමයාට රැඳෙන්නේ ඒ ගුරුවරයා දක්වන සෙනෙහසත් එක්කම තමයි නේ. ඒක තමයි. දැන් අපි ගෙදරක් ගත්තාම මන් දන්නේ අපේ වැඩිහිටියෝ කිසිම කෙනෙක් රෝහලකින් දිස්ප්‍රීම් පෙත්තක් ඇස්ප්‍රීම් පෙත්තක් පැනඩෝල් නම් මෑත ගවනේ ඒ කාලේ තිබුණානේ එක දිස්ප්‍රීම් වගේ ඒකක්වත් ගත්තද කියලා මට සැකයි. කියන්නේ ඉස්පිරිතාලයට ගිහිල්ලා නැහැ. ඔව්. ගිහිල්ලාම නැහැ. ඒකට එක හේතුවක් තමයි මේ ගෙදර ඒ වෙතකම තිබුණා. දැන් මහත්තයා දැන් ඔය හේනක් ගත්තාම ඒ හේන කොටන්න කලින් මේ ඒ හේන සඳහා පිරිසක් හදා ගන්න ඕන. ඒ කියන්නේ 9 දෙනෙකුගේ ඔත්තේ සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් නෙවෙයි. ඉරට්ටේ සංඛ්‍යාවක් නැති මම ඒකට හේතුව කියන්නම්. ඔත්තේ සංඛ්‍යාව. ඒකට ඉන්න ඕන අනිවාර්යෙන් ඉන්න ඕන නැකත් මහත්තයා. වෙද මහත්තයා. වෙඩික්කාරයා. 3 දෙනෙක් ඉන්න ඕනේ. ඒකවල අනිත් 5 දෙනා 6 දෙනයි නේද? ඒ 6 දෙනා තමයි අනිත් ගොවි මහත්තුරු. එතකොට මේ වෙද මහත්තයා අවශ්‍ය වෙන්නේ දැන් වල් කොටනකොට ඔය අන්දර බූටෑවනේ කොටන්නේ. දැන් අන්දර බූටෑව කොටනකොට මේ සමහර කැටි ඇවිල්ලා වදිනවා. කකුල් වදින්න පුළුවන්. ඔව් වදින්න පුළුවන්. ලොකු තුවාල හැදෙන්න පුළුවන්. ඒ ලොකු තුවාල හැදෙනකොට ශනික ප්‍රතිකාර කරන්න ඕනේ නේ. දැන් මේ ගොවි මහත්තයාට එතකොට ඒකට දන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒ වෙද මහත්තයා. ඒ වෙද මහත්තයා ඉතා ඉක්මනින් ඒකට ඕනෑ කරන බෙහෙත් වර්ග හොයලා අරයට ප්‍රතිකර්ම කරනවා. හැබැයි සුළු තුවාලයක් වගේ ඇති වුණොත් එහෙම ඔය සීරීමක් වගේ දෙයක් ඇති වුණොත්
ඒ ගොවි මහත්තයා දන්නවා ඒකට ප්‍රතිකාරය මොකක්ද කියලා. ළඟම දින කොලයක් මොන හරි බෙහෙතක් ගන්නවා ටක් ගාලා හපලා තියෙනවා. ඔව් එහෙමත් තියෙනවා. නැත්තම් කැතිබෙරේ තියෙනවනේ කැත්ත. ඔව්. ඒ කැතිබෙරේ මේ කෙල ටිකක් ගාලා උරච්චි කරලා ඒක ගන්නවා. කෙමක්. ඔව් කෙමක්. ඒ කියන්නේ අර කැතිබෙරේ තියෙනවා ඔක්කොම කොළ පොතු කැවිලා. ඉස්ම ඔක්කොම තියෙනවනේ කපනකොට. ඒ හින්දා එහෙම කරනවා. ඉතින් ඒ ගෙදරත් එහෙම තමයි. දැන් මට මතකයි මේ අපේ ආච්චි අම්මා කෙනෙක් හිටියා මේ එනකොට මේ මොකද පොඩි සතෙක් කාලා පොඩි නෑ ඉතින් සතෙක් කාලා පොඩි ළමයෙක් අරගෙන ආවා. අරගෙන ආවිලා ඉතින් ආච්චි අම්මා එක බැලුවා බලපුවාම නෑ කලබලයක් වෙන්න ඕනේ නෑ. විෂ සතෙක් නෙවෙයි කාලා තින්නේ කියලා. එහෙම කියලා මේ පිළිකන්නට ගිහිල්ලා වත්තෙන් ගිහිල්ලා මේ ඉතින් අහුරු ටිකක් අරගෙන ඇවිල්ලා ඒක තලලා කොටලා තල්ලා අර මේකේ බැඳා මේ ළමයාගේ කකුලේ. ඉතින් ආයෙ එන්නත් ඕනේ නැහැ කිව්වා. එහෙම. ඉතින් පස්සේ මම බැලුවා මේ මොකද්ද මේ දවසක් මම ඇහුවා ඉතින් මහන වෙලා ගියාට මොනවද මේ බැඳේ කියලා. නෑ මොකක්ද බැඳේ නෑලු අර පිටවක් අකොල. ඒකට මේ මොනවාද කහ චුට්ටකුයි මේ ලුණු කැටයකුයි දාලා අවරලා බැඳේ කියලා කිව්වා. ඒ පිටවක් හොඳයිලු සර්ප විෂයට. ඔව්. ශනික ප්‍රතිකාර. ඔව්. ඊළඟට මේ මගේ කකුලේ තිබුණා තුවාලයක්. මම ඕකේ බෙහෙතකුත් නෑ. බෙහෙත් දාන්න ඉස්පිරිතාලේ යන්නේ නෑ. ඉතින් ඔය පැසෝ දින අපිට ගානකුත් නෑ. ඉතින් ගණන් ඊපස්සේ අත්තම්මා දැකලා කිව්වා මේකට මේ අරමුණේ කියලානේ කියන්නේ. තුවාලෙට කියන්නේ අරමුණේ කියලා. අරමුණේ කියලා කියන්නේ මේ පැසවාගෙන යන තුවාලෙට. මොකද මම මේ ළමයාට ප්‍රතිකාර කරන්නේ නැද්ද කියලා. ඊට පස්සේ මේ අත්තම්මම ගිහිල්ලා වැටයිනට ගිහිල්ලා දළු වගේක් කඩාගෙන ඇවිල්ලා ඒකටත් අර කහ මිශ්‍ර කරලා තා චුට්ටක් ලුණු චුට්ටකුත් දාලා හොඳට අඹරලා හීනියට අඹරලා මම කකුලේ බැඳා. පස්සේ අපිට තේරෙන කාලේදී මට මතකයි මම ගිහිල්ලා ඇහුවා ඒ මොනවාද බැඳේ කියලා. ඒක එරබොදු කොළ තියෙන එරබොදු දළුයි ඔව් කහ ටිකුයි ලුණු ටිකුයි එකතු කරලා තමයි අඹරලා බැඳලා තියෙන. මහා ලොකු දෙයක් නෙවෙයි. බානු ගෙදර තියෙන දේවල් නේ. ඒ ගෙදර තියෙන දේවල්. තමන්ගේ වැටේ තියෙන දේවල්. ඔව් වැටේ තියෙන දේවල්. ඒවා එහෙම තමයි. දැන් ඊළඟට ඔය කිරි විකුණන්නේ නැහැ. ඔය මොදෝපු කිරි කියන එක විකුණන්නේ නැහැ. ඒකේ අර යොදේ විතරයි ගන්න. යොදේ කියලා කියන්නේ අර උඩ තියෙන අර ගිතෙල් ගන්න ඒක විතරක් අරගෙන ඒක අර මතයක් අරගෙන අර මේ අප්පල්ලේකට දාලා මත් කරලා ඊට පස්සේ තමයි තෙල් හදාගන්නේ. ඒ කිරි ඒ දී කිරි අපිට කන්න දෙනවා. ඔව්. 9ට 10ට විතර ඔක්කොටම එන්න කියනවා. ඒකල්ලා පිඟානකට බෙදලා බත් චුට්ට බත් හැන්ද වගේ දාලා කාපියව් කියලා අපිට කන්න දෙනවා. ඒ විකුණන්නේ නැහැ. බැරි වෙලාවත් ඒක මේ කන්න දෙන්න බැරි වුණොත් අල්ලපු ගෙදරට දෙනවා. කිරි හට්ටිය. රස පුදුම රසක් ඒ කිරි වල තියෙන්නේ. එහෙම. ඊළඟට මහත්තයා ගමක තිබුණා තව හොඳ චාරිත්‍රයක්. ගමක ඔය ආච්චි අම්මලා අත්තප්පලාට සීයලාට වඩා තැන තිබුණා මේ ආච්චි අම්මලාට. ආච්චි අම්මලා තමයි මේ ඔය තරුණ ළමයිගේ බාරකරු. ඒ කියන්නේ එයාලට රැකවරණය දෙන්නේ ආච්චි අම්මලා. ඔව්. ඒකනේ මහගෙදර කියලා කියන්නේ. ඔව්. අම්මට මහගේ කියලා කියන්නේ ආච්චි. ඔව් මහගේ කියලානේ කතා කරන්නේ. ඔව් මහගේ කියලා කියන්නේ ආච්චි අම්මට ඒ හින්දා. දැන් හොඳ කෙල්ලක් හිටියොත් හොඳට හැසිරීම රටාවක් තියෙන කෙල්ලක් හිටියොත් ඒකට කොල්ලෙක් හොයන්නේ තාච්චි අම්මා තමයි. ගමේම ඉන්නවන නැත්නම් අල්ලපු ඕවට ආයිති ගම් තියෙනවා. දැන් ගමකට බැඳිච්ච ගම් කියලා. ඒ බැඳිච්ච ගමකින් කොල්ලෙක් ඉන්නවනේ ඒ කොල්ලා ගැන හොඳට හොයලා අර කෙල්ලට මේ විවාහ කරලා දෙන හැබැයි යෝජනා කරන ඉස්සෙල්ලා. ඒ යෝජනාවෙන් පස්සේ ඒක තහවුරු කරන්න ඕනේ නේ. දැන් මේ දෙන්න අනාගතයේදී විවාහ වෙනවා. තව කෙනෙකුට සම්බන්ධයක් හදාගන්න බැරි වෙන්න එපා. ඔව්. ඒ හින්දා ඒගොල්ල
මේ චාරිත්‍රයක් කරනවා මේ ආශිර්වාදයක් කරනවා. ඒකට කියනවා ඔරුමාල පත්තිනි පූජාව කියලා. ඔව්. ඔරුමාල පත්තිනි පූජාව. ඔරුමාල කියලා කියන්නේ දන්නවනේ ඔරුමාල කියනකොට මේක ජලාශය සිද්ධ වෙන එකක් කියලා. ඒක පාරුවක් බැඳලා ඒ පාරුවේ මේ දෙන්න පාරුවට නංගලා ඊට පස්සේ වටේට මේ ඔරු 7ක් රවුමට තියලා ආරක්ෂාවට වගේ ඊට පස්සේ මේ අපේ අත්තම්මලා මේ දෙන්නට ආශිර්වාද කරනවා. ඇතුලේ පහන් 7කුත් පත්තු කරනවා. අර ඔරු වල තමයි පහන් පත්තු කරන්නේ. පහන් පත්තු කරලා ඒ අර පාරුව වටේ ඒ ඔරු යනවා. ඒ ආශිර්වාද කළාට පස්සේ ආශිර්වාද කරලා වැව් යූරට එනකොට ගමේ වැඩි හිටියෙක් සාමාන්‍ය දැනුගත් වැඩි හිටියෙක් ඒගොල්ලන්ට සමහර ඔය වත්පොසත්කම් තියෙන හැටියට එක්ක පුස්කොළ පොතක් දෙනවා. එහෙම නැත්නම් මුද්‍රිත පොතක් දෙනවා. දැන් අද කාලේ නම් එහෙම. ධම්මපදේ වගේ පොතක්. මේක කියවන්න කියලා. ඊට පස්සේ ආවාදයක් කරනවා. දැන් ඔය දෙන්න විහාගිවිස ගන්න කල් ඔය දෙන්නට ආයෙ නැවත මුණ ගැහෙන්න බෑ. අහවල් මුල්ලේ අහවල් තැල අහවල් වෙලේ එහෙම කතා කර චරිචුජු ඉන්න බෑ. දෙන්න දෙපැත්තට වෙලා ඉන්න ඕනේ. හැබැයි තෑගි භෝග කියන දේවල් මේ මාරු කරගන්න පුළුවන්. ඔය දැන් ඒ කාන්තාව පුළුවන් තරම් බලන තමන්ගේ සුවාම් පුරුෂයාට තමන්ගේ තියෙන අර මේ ගෘහණියක් හැටියට තියෙන හැකියාවන් පෙන්වන්නේ. ඉඳලා පැදුරු වගේ පැදුරක් වියලා පරිත්‍යාග කරන. ඉතින් ඒ අනිත් ඒ කොල්ලත් ඉතින් මේ තමන්ගේ නෝනාට ඔය චීතරෙද්දා කරවා මේවා එහෙම ඒ තෑගි වශයෙන් යවනවා. ඒ යවලා ඊට පස්සේ තමයි මේ නියමිත දිනේදී විහාගීෂ ගැනීම කරන්නේ. එතකොට අර දැන් අද පවතින ආදරේ කියන එකේ මහා ගැටුම් තියෙනවා. තරහ වෙනවා, යාළු වෙනවා, බැන ගන්නවා. හරි. අරකේ එහෙම ගැටුමක් නැහැ නේ. එහෙම ගැටුමක් නෑ. මහ පුදුම මේ ලෙන්ගතුකමක් කියනවා. ආදරේ කියන එකේ පරිසමත්තාත්වයෙන් හඳුනන එක තියෙනවා. ඒක අර පුදුමාකාර ගෞරවනීය භාවයක් තියෙනවා දෙන්නගෙම. දැක බලා ගන්නත් ඕනකම තියෙනවා. ඊට පස්සේ දෙන්න එක තැනකට වුණාට පස්සේ කොයිතරම් ගෞරවනීයකින් ඒ විවාහ ජීවිතේ ගෙනියනවාද කියලා. අද ඕක අපිට එකතු කරගන්න පුළුවන් බාධාවක් නැහැ නේ. ඇත්තෙම බාධාවක් නැහැ. උරුමාල පත්තිනි පූජාව ඔය ඒ වගේ තිබ්බාම පොඩි මේ හැංගීමකුත් වෙනවනේ. ඔව් හොටෙල් අරගන්නේ නැතුව නේද? ඒ පත්තිනි පූජාව තියලා ඊළඟට ඕනනම් තව ඕකට තව මොනාමනාරය එකතු කරගෙන ස්වාමීන් වහන්සේලා ගෙනලා ඇත්තටම මේ පිළිත් නූලක් බැඳලා ආශිර්වාද කරලා නේද? ආශිර්වාද කරලා ඒ අවවාදයක් දීලා ගොඩක් වටින දේ මම හිතන්නේ පෙළක් තැන්වලක වෙනවා. ඔව් ඊට පස්සේ මේ දෙන්නට දෙපැත්තකට වෙලා ඉන්න කියලා වැඩි කල් අරින්න නැතුව ඒ විවාහය කරනවා. ඉතින් අර තරම් මහා ලොකු පණ නහ ගන්න ඕනේ නැහැ. වියදම් යන්නේ නැහැ. බොහොම මේ ලස්සනට මේ අනිත් ඉන්න කට්ටියට පොඩි මේ ආදර්ශයක් එතකොට නේද? ආදර්ශයක්. ඊළඟට තා සිරිතක් තිබුණා මේ ගම්වල ඒකට කියන්නේ මේ මහා දාන මංගල්‍ය කියලා. මහා දාන මංගල්‍ය දෙවියන් උදෙසා කරන එකක්ද? එහෙම නැත්නම් ගමේ සස්ත්‍රිකත්වය උදෙසා කරන එකක්ද කියලා මට ඒ තරම් තේරෙන්නේ නැහැ. මොකද මම එකම මහා දාන මංගල්‍යයකට විතරයි ඉඳලා තියෙන්නේ අපේ ගමේ. එහෙනම් මට ඒක අහගන්න විමසලා බලන්න අදත් බැරි වුණා. මේ මහා දාන මංගල්‍යයේදී මහත්තයා පිරිමි තමයි උයන්නේ. කාන්තාවන්ට දෙන්නේ නැහැ උයන්නේ. ඒ පිරිමි උයනවා. ඒකේ විශේෂයෙන් වට්ටක්කා වෑංජනය ඊළඟට කහමුන් හොද්ද ඊළඟට අගුණකොළ මැල්ලුම ඒ තුන විතරයි. ඊළඟට කිරිපැණි කියලා එකක් හදනවා. ඔය හාල් පිටි වලින් හදන්නේ. සීනි දාලා කිරිපැණි. ඒකේ තා එකක් තියෙනවා කිරි වැදෑනිය කියලා එකක්. කිරි වැදෑනිය ගැබිනි අම්මලා වෙනුවෙන් තමයි හදන්නේ. කිරි වැදෑනිය කියලා කියන්නේ ඔය වෙල්ල වැහුම් වගේ අර පිටි වලින් රවුම් කරලා ඒ අර ඔය කිරිපැණියකට දාලා ගන්න එකක්. ඒ කිරි වැදෑනිය කියන එක. ඒක ගැබිනි අම්මලාට දෙන එකක්. ඒ ගැබිනි අම්මලා හරිය ආසයි එක්කන්න. එතකොට මේ කිරිපැණි කියන එක මේ ඕනම උත්සවයකට
ඔය හැම එකටම හදනවා. කියන්නේ ඔය කයියකට ඔය කුඹුරු වැඩවල එහෙම කරනකොට ඒවට එහෙම මේ ඒ කිරිපැණි හදනවා. එතකොට මේ අර මහාදාන මංගල්‍යයේදී ඉස්සල්ලාම 11ට කලින් බුද්ධ පූජාව තියෙනවා. ඒකෙම තියෙනවා. ඔව් ඒකෙන් තියෙනවා බුද්ධ පූජාව තියලා ඊට පස්සේ මේ මුළු ගමේම අය එතනට එකතු වෙලා පිරිමි අය මේ අර දහර මණ්ඩිය ගොතාකට කියලා කියන්නේ අර භාවනා කරන්නේ ඒ වගේ මේ වාඩි වෙන්න ඕන අනිවාර්යයෙන් වාඩි වෙන්න. ඒ විදිහට වාඩි වෙන්න ඕන. ඔව් අර වෙන ක්‍රමයකට බෑ. දැන් නම් බෑනි. දැන් බෑ. හරි වාසනයක් නෙවෙයි. ඊළඟට අනිත් අය උපාසකම්මලා කකුරු මෙහෙම කකුල් දික් කරලා ඉඳ ගන්න ඕන. ඊට පස්සේ මේ එහෙම ඉඳගත්තට පස්සේ මේ නෙළුම් කොලේ ඔඩොක්කුවේ තියාගෙන යනවා එක්කෙනෙක්. නෙළුම් ඊට පස්සේ අර බත් බෙදාගෙන යනවා. බත් බෙදන්නෙත් ඒ පොල් කටු හැන්දක් ඒ වෙලාවේ හදා ගන්නවා. අලුත් එකක්. පරණ හැන්දි වලින් බෙදන්නේ නැහැ. ඒ පොල් කටු හැන්දෙන් හැන්ද ඔක්කොටම බෙදාගෙන යනවා. ඊට පස්සේ අර මුං හොද්ද ඊළඟට වට්ටක්කා ඊළඟට අර මේ අගුණුකොළ මැල්ලුම ඒක පිළිවෙලට බෙදාගෙන යනවා. පිළිවෙලට දාන ගිහිල්ලා ඒක ඉවරුණාට පස්සේ දැන් කෑම කාලා ඉවරුණාට පස්සේ ආයෙත් බත් හැන්ද බෙදාගෙන යනවා. ඒගොල්ලෝ අර කිරිපැණි. ඔව් ආයෙකට කිරිපැණි බෙදාගෙන යනවා. කිරිපැණි බෙදාගෙන ඉගෙන ඒක බොහොම ආසාවෙන් කරනවා. එතන මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ ගමේ ශාස්ත්‍රිකත්වයේ විතරක් නෙවෙයි එකමුතුභාවය සාමූහිකත්වයේ ඒ කුල එකතු අර ඔක්කොම එකට ඉඳගෙන එකට කන්න පුළුවන් කියන අදහස ඒ වගේ මේ ගොඩක් ඒ මහාදානමය මංගල්‍ය තියෙනවා. හැබැයි ඕක ගමින් ගමට වෙනස්. සමහර ගම්වල ඒක ගෙදරක් යෝජනා කරගන්නවා. මේ අවුරුද්දේ අපේ ගෙදර තමයි මුළු ගමටම කෑම දෙන්නේ කියලා. ඊට පස්සේ කෑම ටික හදලා එහෙම ඒවට දැන් එක ඔය තෙප්පිලි මාළු අරවා මේවා එහෙමත් දැන් එකතු වෙලා තියෙනවා. එහෙම එකතු වුණාට කමක් නැහැ. එකතු වීම කියන්නේ වෑංජම් වෙනස් වුණාට කමක් නැහැ. ගමේ අය ඔක්කොම අර එකට ඉඳගෙන වාඩි වෙලා කන්න පුළුවන්කමක් තියෙනවා. එතන තියෙන්නේ මහ සමගියක් නේ. ඉතින් ඔය වගේ වටිනාකම් ඇයි අපි අගීමකට ලක් නොකරන්නේ කියන එක තමයි තේරුම්. දැන් හරි ස්වාධීනයි. දැන් භයානකමකම තමයි මහත්තයා මිනිහෙක් ස්වාධීන කරන එක. සමහර ආගම් වලින් මීහා ස්වාධීන කරනවා. ස්වාධීන කරනවා කියලා කියන්නේ බ්‍රහ්මයා හරි කවුරු හරි මම නිර්මාණය කළා. මමම තමයි විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා මට තමයි මේ හැම දෙයක්ම ලැබෙන්නේ කියලා ඒ වගේ අර ස්වාධීන කරනවා. බුදුදහමේ එහෙම ස්වාධීන කිරීමක් නැහැ. කවුරුත් එකයි කියලා නේ කියන්නේ. ඒක සමානයි. අම්පියන්ට සැලකීම ඒක හොඳම උපකාරය තමයි අම්පියන්ට සැලකීම. ඒවා දේවල් තියෙනවානේ. දැන් අද සංස්කෘතියේ තියෙන්නේ ඒ ස්වාධීන භාවයක් තියෙන්නේ. මිනිස්සු තනියෙන් හිතනද මරකම් කරන්ද හොරකම් කරන්ද මේ හැම එකක්ම තමන්ට ඕන විදිහට. එහෙම කරන්න හොඳ නැහැ. අර තමන්ගේ අම්මා තාත්තා මලකන්න ඕන කියන එකක් එහෙම මිනිස්සු හිතේ නැහැ. දැන් අපි මේ ගමේ වුණත් මේ වලවල් තියෙනවා පාරවල් වල. ඉස්සර එහෙම නෙවෙයිනේ. උදැල්ල කරේ තියාගෙන යන ගොවි මහත්තයා ආයිනම් පස් පිළිලි 4-5 දාලා ඒක වහලා දාලා යනවා. ඒකට මේ ඒ කියන්නේ අර ස්වාධීන පොදුභාවය කියන එක නෑ. අන්න දැන් මේ තියෙන ක්‍රමවේදය අනුව දේශපාලනයම තමයි අපි අවුරුදු 5න් 5ට මාරු වෙන එක උඹලා කරනවා අපිත් කරනවා. අන්නේ ඒ උඹලා කරහල්ලා කියන එක අපි කරන්න ඕනේ කියන එක නෑ. එහෙම නෑ. ඉතින් ඒවා වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙන්නේ නැත්තම් ලෝකෙම අරාජික වෙනවා යම්කිසි දවසක. ඒ අරාජික භාවය නතර කරන්න බෑ. දැන් නේපාලේ වුණත් අද අපේ රටේ කාලයක් වුණානේ. ඒක හරි භයානක දෙයක්. ඒක ලෝකේ කොහෙවත් ඇති වෙනවට ඉඩ තියන්න හොඳ නැහැ. ඒක නැති කරන්න ඕනේ. ඒ චාරිත්‍රය. ඊළඟට තව චාරිත්‍රයක් තිබුණා මේ විහාරගේ මංගල්‍යය කියලා. විහාරගේ මංගල්‍යය
මටත් ඒක වැඩි පැහැදිලි නෑ. විහාර ගේ කියලා කියනකොට බුදුහාඳුරන්ට සම්බුද්ධ පූජාව පවත්වන එක හරි. ඒ වුණාට විසුන්දයියෝ වෙනුවෙන් කරන පූජාවක් වගේ තමයි මට හිතෙන්නේ. ඒ ශාසනේ ආරක්ෂා කරන්නේ දෙයියෙක් කියලා. ඒක හැම අවුරුද්දක් පාසාම මේ විහාරගේ මංගල්‍ය කියලා එකක් කරන අය කපු මහත්තයා විහාරගේ කපුරාල කියලා කෙනෙක් පත් කරනවනේ. එයා තමයි ඒක කරන්නේ. ඊළඟට ආය මුට්ටි මංගල්‍ය කියලා එක්කුත් තියෙනවා. ඒ මුට්ටි මංගල්‍ය කියලා කියන්නේ මුට්ටි අනිත් පැත්තට හරවන එක. ඒක වැවේ වතුර වැඩි වුණාම ඔව් වැව උතුරන්න ගියොත් කඩා වැටෙන්න ගියොත් එහෙම මුට්ටි මංගල්‍යයක් හදනවා. ඔව් ඒ ආය චාරිත්‍රයක් තියෙනවා. දැන් වැව හිඳුනට පස්සේ මහත්තයා මේ කොළ බූලි බඳිනවා. අහලා තියෙනවද දන්නේ නැහැ නේද? කොළ බූලි බඳිනවා මාළු අල්ලන්න එපා කියලා. හැමතැනම ගහනවා. මාත් දැකලා තියෙනවා. වෙල් විදානේ ගිහිල්ලා මේ වැවේ හැමතැනම කොළ බූලි ගහනවා. මාළු අල්ලන්න එපා කියලා. බැරි වෙලාවට ඒ කොළ බූලි ගහපු තැනකින් කවුරු හරි නීතිය උල්ලංඝනය කළොත් එයාට වැරද්දක් එනවා. ගමින් වැරද්දක් එනවා. ඒක ටිකක් භයානකයි. අර පොලිසිය නීතියට වඩා ඒක භයානකයි. කොම් කරනවා වගේ ඒ වගේ ගමින් කොම් වෙනවා වගේ ඇත්තම කොම් කිරීමක් තමයි කරන්නේ. ඒක බැරි වෙලාවත් ගැබිනිය බලන්න ගැබිනි අම්මලාට තිබිච්ච තැන. ඔව් බැරි වෙලාවත් ගැබිනි අම්මා කෙනෙකුට තෙප්පිලි එහෙම මාළුවක් කන්න ආසාවක් ඇති වුණොත් එහෙම ඇත්තෙම මාළු නැහැ. ඒ කාලේ ඔය ගෙවල් වල හැමදාම මාළු තිබුණේ නැහැ. විකුණන්න ඔය පෙට්ටි එන්නේත් නැහැ. ඊපස්සේ දැන් වෙල්විදානට ගිහිල්ලා යෝජනා කරපුවාම අර කොළ බූලි අයින් කරලා ඒ ගැබිනි අම්මා වෙනුවෙන් මාළු අල්ලා ගන්න දෙනවා. ඊට දෙනවා. නැත්තම් ඊට දෙන්නේ නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ දිනයක් නියම කරගන්නවා. ඔව්. මාළු අල්ලන දිනයක්. ඒ දිනේට මුළු ගමේම අය එන්න ඕනේ. මාළු අල්ලන්න කැමති අය ඉන්නවනම් ඇවිල්ලා ඒ දිනේට මාළු අල්ලලා ගොඩ දානවා. ඔක්කොම. ගොඩ දාලා ඊට පස්සේ තව සිරිතක් තියෙනවා. ඒක තමයි ගමේ වෙද මහත්තයාට කොටසක්. මාළු වලින් කොටසක්. වින්නඹු අම්මට මාළු වලින් කොටසක්. වෙල් විදානෙට මාළු වලින් කොටසක්. ඊළඟට නැකත්තරාලට මාළු වලින් කොටසක්. එහෙම ගමේ ප්‍රභූ මණ්ඩලයක් ඉන්නවනේ. ඒ ප්‍රභූ මණ්ඩලය වෙනුවෙන් විශේෂයෙන් මාළු වෙන් කරනවා. වෙන් කරලා ඒගොල්ලන්ට ඒව අරන් ගිහලා දෙනවා. ඊට පස්සේ තමයි අර මාළු ටික අනිත් අය බෙදා ගන්න. එතකොට තමයි අර තනියෙන් කෑමක් වෙන්නේ නැහැ නේ. හොරෙන් කෑමක් නැහැ නේ. ඔක්කොම එක වෙලාවට එක කරගෙන ඉඳලා. හොරා කෑමක් නැහැ. හොරා කෑමක් නැහැ. දැන් මට මතකයි ආසරයක් මේ ඔය අලුත් වෙඩික්කාරී අලුත් කියලා කියන්නේ තුවක්ක් කරන් ගිහලා කොහොම හරි වළනකට හම්බේ බදින්න ඇති සතාට. එයා ඉතින් ඒක මහා ආඩම්බරෙන් ඌරෙක්. ආඩම්බරෙන් ඒක ගෙදර ගෙනල්ලා ඊට පස්සේ පුච්චලා අර මාළු කරනවානේ. ඒ මාළු කරනකොට මේගොල්ල ඒ මාළු කොටස් කරනවා. තමන්ගේ ගෙදරට ඒ සුළු භාගයක් තියාගෙන අනිත් අය දන්න හඳුනන ඒ නොදුන්නොත් හොඳ නෑ වගේ කියලා හිතන ඒ තැන්වල කිලෝ භාගේ වගේ කොටස් කරනවා. කොටස් කරලා ඒ ගෙවල් වලට ගිහිල්ලා දෙනවා. තනියෙන් කන්නේ නෑ. අද විකුණන්න වගේ දැන් අද කරොත් කෙලිම ගෙඩිය පිටින් විකුණනවා. ගෙඩිය පිටින් විකුණන්නේ. ඉතින් හරි වෙනසක් තියෙනවා. මේක අධ්‍යයනය කරන්න ඕනේ. මේ සංස්කෘතික රටාව මේ ඇත්තම මේ පැරණි ජන සංස්කෘතිය අධ්‍යයනය කරලා ඇත්තටම දැන් ඔබ වහන්සේ කියනවා එක එක්කෙනා මේ ගැන බලලා යම්කිසි මේකට හිතලුවක් ගත්තොත් අපි කොහෙද ඉන්නේ කියන එක හොයාගන්න පුළුවන්. ගෙදරින් මේක අපිට ගෙදරින් හදන්න පුළුවන්. අපේ ගෙදරින් තව ගෙවල් දෙක තුනක් එක්ක හැදෙනවා, ගමක් හැදෙනවා, රටක් හැදෙන්න ලේසි. ලේසි. ඒක තමයි. මේක අධ්‍යයනයට අරගෙන. ඔව්. ඊළඟට මේ ගෙවල් හදනකොට ප්ලෑන් එකක් දෙන්න ඕනේ. ගමක ගයක් හදනකොට තට්ටු දෙකේ ගයක් ඕනේ නැහැ නේ ගමකට. ඔව්. දැන් අපි කියමුකෝ දරුවෝ 4 දෙනෙක් දෙන්නෙක් 3 දෙනෙක් ඉන්න ගෙදරකට මොකටද තට්ටු දියවල්. ඒකට යම් සීමා සහිත මේ කාමර ප්‍රමාණයක් තියෙන ප්ලෑන් එකක් අපි ආණ්ඩුවේ රජයෙන් දෙන්න මේ ප්ලෑන් එකට අනුව තමයි ගේ හදන්න ඕනේ කියලා. එතකොට මහා ලොකු ඉඩකඩක් ඉතුරු වෙනවා. ඔව්. එහෙම වෙන්නේ නැහැ නේ. Tamanට කැමති විදිහට වෙලක් හරි කපගෙන කොට කරලා ඉතින් හදනවා. ඒවට නෑ කිසිම නෛතිකමය
වැඩපිළිවෙලක් අර නැහැ. පුළුවන් මිනිස්සයා කරගෙන යනවා. අනිත් පොඩි එකාට තමයි ඔක්කොම දැනුවත් ටික දෙන්න බලන්නේ. පොඩි මම ඔය පින්ඩපාත යනකොට මට පේන දේවල් තමයි. සමහර ගෙවල් හොඳයි ඇත්තෙම නරක නෑ. ඉතින් සමහර ගෙවල් තියෙනවා ඇත්තෙම නැති විනර නැත්තේම නැහැ. අපෙන් උදව් ගන්න ඕනේ වගේ අපි උදව් කරන්න ඕනේ වගේ ගෙවල් තියෙනවා. මහා දුප්පත් ගෙවල්. හැබැයි ඒගොල්ලෝ බොහොම ශ්‍රද්ධාවෙන් අර පින්ඩපාතේ බෙදනවා. අර අපි ලොකු ගෙදරකට ගිහිල්ලා පොඩි එතන තියෙන පොඩි ගෙදරකට අතහැරලා යන්නේ නැහැ. එතෙන්ටත් අපි යනවා. ඉතින් පේනවා. ඉතින් මම නම් හිතන්නේ මේ හුඟක් හිතන්න ඕන කතන්දර ගොඩක් තියෙනවා අපේ හිතන්න ඕන කතන්දර ගොඩක් තියෙනවා. ඇත්තටම හාමුදුරන්ගෙන් අද අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කොහොමද සමාජයක් ඉදිරි අනාගතය දිහා බලන්න ඕනේ. ඉතින් අපි මේ පවතින සමාජයේ කොච්චර අපි අතින් වැරසිද්ධ වෙනවද? මේ ඈත අතීතයේ විච්ච චාරිත්‍ර වාර්තික අපෙන් කොච්චර ගිලිහිලා ගියාද කියන්න අපිටම තේරෙනවා දැන්. ඉතින් අපේ අඩුපාඩුත් හදාගෙන මේ හාමුදුරු කියනවා වගේම අපේ මේ ලාංකික සමාජයේ අපේ සංස්කෘතිය හදාගත්තොත් ඉදිරි අනාගතේ අපේ හාමුදුරනේ ගොඩක්ම පැහැදිලි නේද? ඔව් හරි පැහැදිලි. පැහැදිලි වටිනාක ඔය දැන් ඔය එක එක දේවල් වලට ඇබ්බැහි වෙච්ච පිරිස් ඉන්නවා. ඒවා වෙනස් වෙන්න පුළුවන්. මොකද මේ වැඩින්ම අර හුදකලා වීම තමයි ගොඩක් වෙලා තියෙන්නේ මේ අවස්ථාවට. ඇත්තම මත්ද්‍රව්‍ය කියන එක ජීවිතේ විඳින්න ඕන කියන අර මිත්‍යා මතයත් එක්කනේ ඇවිල්ලා තියෙන්නේ. එහෙම එකක් නැහැ කියලා කිව්වනම් එච්චරයි. ඔව් ඇත්ත කතාව කිව්වනම් ඉවරයි නේද? එහෙනම් අද අපි මෙතනින් සමු ගන්නව නැවතත් අපේ හාමුදුරන් වහන්සේ හම්බ වෙන බලාපොරොත්තු වෙමින් අවසරයි අපේ හාමුදුරන්.